තව 5 දිනකට විතරයි අපේ Patreon account එකේ VIP member කෙනෙක් විදිහට register වෙන්න අවස්ථාව තියෙන්නේ. මාසයක් ඇතුළත 130ක capital gain එකක්. Hi everyone මම ඉසුර මුක්කල්ල. අද මාර්තු 14 වෙනිදා. අදත් මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ වගේ මාකට් එකක technical analysis එකක් කරගන්න විදිය. ඒකට මම තෝරගත්ත HNB Finance PLC. අපි මුලින්ම levels ටික මාක් කරගමු. මෙතන තියෙනවා strong resistance trend line එකක්. ඔයගලන්ට පේනවා මෙතන මේ trend line එක strongly breakout වෙලා මාකට් එක up වෙලා තියෙනවා. ඒ වගේම මෙතනක් තියෙනවා හොඳ resistance levels දෙකක්. මේක resistance zone එකක්. මෙතන ඔයගලන්ට පේනවා මේ levels දෙකත් strongly breakout වෙලා market එක up වෙලා තියෙනවා. ඉතින් මෙතනින් breakout වෙච්ච මේ resistance level එක පළමු වතාවට මෙතනින් support වෙන ගමන් තමයි තියෙන්නේ. ඔයගලන්ට පේනවා කීප වතාවක් මේ level එක touch වෙලා reject වෙලා තියෙනවා. ඉතින් බලන්න මේ හැදිලා තියෙන bullish candlestick එකයි මේ bearish candlestick එකයි දිහා. මේ bearish candlestick එක පටන් ගත්ත තැනින් තමයි මේ bullish candlestick එක ඉවර වෙලා තියෙන්නේ. මේ bearish candlestick එක ඉවරෙච්ච තැනින් තමයි මේ bullish candlestick එක පටන් ගන්න තියෙන්නේ. එකම වගේ candlestick දෙකක්. මේ bearish candlestick එකත් bullish candlestick එකත් එකම size එකට එකම හැඩයට හැදිච්ච එකම වගේ candlestick දෙකක්. ඉතින් මේකට අපි කියන්නේ two is a bottom candlestick pattern. ඉතින් මේ වගේ down trend එකක මේ වගේ strong support level එකක් තියෙන වෙලාවක two is a bottom candlestick pattern එකක් හැදෙනවා කියන්නේ අනිවාර්යෙන්ම අපි predict කරනවා technically market එක මෙතනින් reverse වෙලා up වෙයි කියලා. ඉතින් මම මෙන්න මෙතනින් තමයි prediction එක ලබා දුන්නේ. මේ down trend එක මේ strong support level එකෙන් reverse වෙලා market එක up වෙයි කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා මගේ prediction එක මෙතනදී 100%ක්ම සාර්ථක වෙලා තියෙනවා. මෙතනින් market එක reverse වෙලා strong up trend එකකට ගිහිලා තියෙනවා. මාසයක් ඇතුළත 130ක capital gain එකක්. ඉතින් මෙතනදී මම short term exit point එකක් ලබා දුන්නේ නැහැ. මොකද මේක fundamentally ඉතාමත් හොඳ company එකක්. ඒ වගේම technically මේ point එක ඉතාමත් හොඳ entry point එකක්. මෙතනදී short term exit point එකක් ලබා දුන්නේ නැහැ. ඔයගොල්ලන් long term investment එකකට තමයි මම මෙතනදී recommend කරේ. බලන්න මාසයක් තියාගත්තා නම් 130ක capital gain එකක් දැන්ටමත් ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේ level එකෙන් ලක්ෂ 10ක් invest කරා නම් දැන්ටමත් ලක්ෂ 3ක net profit එකක් ලබාගෙන තියෙනවා. ඉතින් මම මේ prediction එක මේ technical analysis එක ලබා දුන්න විදිහ මම ඔයගලන්ට පෙන්නන්නම් මගේ Patreon account එකෙන්. මේ තියෙන්නේ HNB Finance PLC පෙබරවාරි 15 වෙනිදා තමයි මම මේ prediction එක ලබා දුන්නේ. මෙතනින් මම පැහැදිලිව mention කරලා තියෙනවා මේක long term investment එකට ඉතාමත් හොඳයි. ඉතින් මෙතන මම chart එක image එකකින් ඔයගලන්ට පෙන්නලා තියෙනවා. මම පෙන්නන්නම් මොන candlestick එකෙන්ද මොන level එකෙන්ද මම මේ prediction එක ලබා දුන්නේ කියලා. රුපියල් 8.720 තමයි මම මේ prediction එක ලබා දීලා තියෙන්නේ. ඔයගලන්ට පේනවා මෙතන two is a bottom candlestick pattern එක හැදුනම තමයි මම මේ prediction එක ලබා දෙන්නේ. මේ down trend එක මේ level එකෙන් reverse වෙලා market එක up වෙයි කියලා. ඉතින් ඔන්න බලන්න result එක ඉතාමත් සාර්ථකයි prediction එක. ඉතින් මේ වගේම මම daily කරන predictions ඔයගලන්ටත් ඉක්මනටම බලා ගන්න අපේ Patreon එකත් එක්ක අදම join වෙලා ඉන්න. ඒකේ link එක පල්ලා description box එකේ දාලා තියෙනවා. ඒ වගේම comment section එකේ පළවෙනි comment එක විදිහට දාලා තියෙනවා. ඒ link එක හරහා ගිහලා membership options වලින් කැමති member කෙනෙක් විදිහට register වෙන්න පුළුවන්. ඔයගොල්ලෝ pro member කෙනෙක් හරි VIP member කෙනෙක් විදිහට register වුණොත් මම මේ වගේ daily කරන technical analysis, fundamental analysis, chart patterns එක කොහොමද trade කරන්නේ, මේ වගේ candlestick patterns මේ දේවල් ඉගෙන ගන්න සහ මම දෙන prediction එකෙන් ඔයගලන්ට market එක enter වෙන්න entry points ලබා ගන්න. ඒ වගේම ඔයගොල්ලෝ invest කරන්න යන share එක මේ වෙලාවේ මිලදී ගන්න එක හොඳයිද? මිලදී ගන්න එක හොඳ නැද්ද? එහෙනම් හොඳ නැත්නම් මේ වෙලාවේ මිලදී ගන්න ඕන හොඳම shares මොනවද? මේ වගේ හොඳ capital gain එකක් ලබා ගන්න පුළුවන් මොනවද කියලා බලා ගන්න පුළුවන්, දැනගන්න පුළුවන් අපේ Patreon එකත් එක්ක අදම join වෙලා හිටියොත්. ඒ වගේම තමයි තව 5 දිනකට විතරයි අපේ Patreon account එකේ VIP member කෙනෙක් විදිහට register වෙන්න අවස්ථාව තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ VIP member කෙනෙක් විදිහට register වුණොත් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ portfolio එකේ තියෙන සියලුම company list එකම සතියේ දෙපාරක technical analysis එකක් කරලා දෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ invest කරලා තියෙන share එකක් loss වෙලා නම් ඒ loss එක අවම කරගෙන profit මට්ටමට ගෙන ඒමට ඔයගොල්ලෝ average කරන්න ඕන හොඳම levels ටිකක් මම ඔයගොල්ලන්ව guide කරනවා. ඉතින් මේ වගේ valuable contents සියල්ලක්ම බලා ගන්න අපේ Patreon එකත් එක්ක අදම join වෙලා ඉන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. Thank you.